මම එක දෙයක් කියන්නේ. එකක් තමයි ඔයාගේ දක්ෂතාව ටික අඳුර ගන්න. ඔයාට හින්දු කියන්න බෑ, නටන්න බෑ, ඔයාට සමාජ වර්ණනාවක් කමන්නේ, ඔයාලා සල්ලි නෑ, ඔයා පේනනම්. ඔයා කල්පනා කරන්න පොඩි වෙලාවක් ඔයාට කොතනද අවුල, මොකද්ද ඔයාට තියෙන දක්ෂතාව. ඒ ඕනම පුජ්‍යලයට දක්ෂතාව තියෙන එක ඔයාට දුර්වලතා තියෙනවා වගේ දක්ෂතාවක් තියෙනවා. දුර්වලතා මොනවාද? ඒ දක්ෂතාව මොනවද කියලා ඒ දක්ෂතාවය අඳුරගෙන අන්න ඒකට ගේම ගහනවා මිසක් ආයෙම නැතුව අර දුර්වලතා ගැන කී මට මේක නෑ මට මෙහෙම බෑ කියලා එහෙම මිනිස්සු ගැන හිතියොත් මොනවා ෆේල්ම තමයි හැමදාම. මමත් එහෙම මට මුකුත්ම බෑ. මට සින්දු කියන්නේ මට නටන්න එහෙම මොකක් මම සමාජෙත් එහෙම ලොකු හිම කරන්නේ මේ. හැබැයි මට මම මගේ දක්ෂතාවය අඳුරගෙන දෙන්න මොකද්ද? මට උගන්වන්න පුළුවන් කියන මම අඳුරගෙන තියෙනවා. එහෙනම් මට දේවල් කිව්වොත් ටක් ගාලා තේරුම්නවා කියන මට තේරුම් කියනවා. ඒතර මම ඒක අඳුරගෙන තියෙනවා. ඒකට තමයි මම ඉන්ජෙක්ෂන් එක ගහලා දෙන්නේ. දැන් මම ඒකට තමයි වැඩ කරන්නේ. මම මගේ බිම් බලාගෙන මම කාටවත් මට මම ඔය කරලා දාද්දි එක එකයි මට මැසේජ් කරලා කියනවා මේක වැරදි කියන මාත් එනියන් අර වලියට වගේත් එනවා. මම කිසි කෙනෙකුට රිප්ලයි කරන්න යන්නේ නැහැ. සෙට් නැත්නම් මම කවුරුත් මං කියලා තින්නේ මම මගේ යාළුවෙකුට මම දවසක් කිව්වා උඹලා දැන් මිලෝරාන්න යකෝ කැම්පස් පොල් එක කොහොම ගියාද කියලා කියනවා. මං ගිහුවා මෙහෙමයි. මට කරන්න බෑ මේ වැඩේ. මම එළදි ජොබ් එකකට මට ඒක වැඩේ කරන්න බෑ. ඔයාලට මම සෙට් නැත්නම් මම ආශ්‍රය කරන ගත්තා දාන්න කියලා. කෙලිම මූණට කිව්වා. ඊට පස්සේ මූණ රතු කරගෙන යන්න ගියා. ඊට පස්සේ මම කතා කරන්න ගියේ නෑ. ඔබට කතා කරන්නත් නෑ. මට අදාළවත් ඌගෙන් මට වැඩිකුත් නෑ. මගෙන් උඩ දුත් නෑ.